හෙලෝ කොහොමද? අපි අද සුදු පුතත් එක්ක මාතර බීච් එකට ගියා. එයාට මාස 4ක් වෙනවා. එයාගේ පළවෙනි අත්දැකීම තමයි මේ අද ගන්න එයා. ඒ තාත්තගේ කරේ ඉඳන් වටපිට බල ඉන්නවා. පුතා හම්බ වෙන්න ඉන්න කාලේ පුළුවන් හැම වෙලාවකම අපි බීච් එකට ගියා. අම්මෝ සෙනසුරාදා ඉරිදා දවස්වල නම් සෙනඟ ගොඩක් ඉන්නවා. අපිත් ඉතින් යන දවසට එතන විකුණන කඩචෝරුවක් කාලා වැල්ලත් පාගලම තමා එන්නේ. එතනට පරවිදූපත නම් ලස්සනට පේනවා. ඇත්තටම මොහොද කියන්නේ හිත නිවන තැනක්. එතනට ගියාම පුදුම මානසික නිදහසක් දැනෙන්නේ. අපේ අලුත් සමාජිකයා තාම චූටි නිසා මේ පාර වැඩිය රැල්ල පාගන්න ගියේ නෑ. අම්මෝ එයා ලොකු වුණාම නම් මෙතනින් ගන්න ලේසි වෙන එකක් නෑ. එන පොඩි ළමයි ගෙදර යන්නේ වැලි නාලා. ගෙදර එක්කන් යන එකත් ඉතින් හිතන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි ඉතින්. පොඩි අය විතරක් නෙමෙයි අපි වුණත් එහෙමනේ නේද? අපි හවස වෙනකන් බීච් එකේ ඉඳලා කොටුව කඩේ පැත්තටත් ගියා. පුතාට බේබි කැරියර් එකක් ගන්න. එක දිගට පුතා වඩාගෙන ඉන්න ගියාම කොන්දට අමාරුයි. ඒ නිසා අපි කොටුව කඩෙන් බේබි කැරියර් එකක් ගත්තා. එතන තෝරගන්න ඕන තරම් තියෙනවා. එක ගණන් වලට. එයා එක්ක ලස්සනට ඉන්නවා. අපි බේබි කැරියර් එකත් අරගෙන ගෙදර ආවා. ආයේ තවත් දවසකින් හමු වෙමු. Thank you for watching. Subscribe කරන්න අමතක කරන්න එපා.